ඔයාට හේතුවක් නැතුව කේන්ති යන්නේ ඔයා නරක හින්දා නෙමෙයි. මේ රස්නෙට ඔයාගේ මොළයේ ඇතුලේ තියෙන නොපෙනෙන ගින්දරක් ඇවිලෙන හින්දා. අධික උෂ්ණත්වය ඔයාගේ පෞරුෂය වෙනස් කරන හැටි ඔයා දන්නවද? ඉතින් ඇයි මේ දවස්වල හැමෝම අප්සෙට් එකේ වගේ ඉන්නේ? මේක හුදෙක් රස්නේ විතරක් නෙමෙයි. ඔයාගේ අවධානය, මතකයන් නැති වෙන මේ විද්‍යාත්මක මායයා ගැන අපි ඊටමත් කෙටියෙන් කතා කරගෙන යමු. අපේ මොළයේ තියෙන හයිපොතලමස් කියලා තාප පාලකයක්. රස්නේ වැඩි වෙනකොට මේ කොටසෙන් ශරීරයේ සිසිල් කරන්න ලොකු සටනක් කරනවා. ඉතින් ඒ වෙලාවට අපි තර්කානුකූලව හිතන పూర్ව පශ්චාත් මස්තිෂ්ක බාහිකය කියන කොටස ෆ්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකට ලැබෙන ශක්තිය අඩු වෙනවා. අන්න ඒකින්ද ඔයාට තීරණ ගන්න බැරි වෙනවා. ඉතා ඉක්මනට කේන්ති යනවා. රැට රස්නේ වැඩි වුණාම මුලේ මෙලටෝනින් කියන නිින්ද ඇතිවන හෝමෝන් එක නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? මුලේ බය වගේම කෝපය පාලනය කරන ඇමිග්ඩලා කියන කොටස අධිසංවේදී වෙනවා. ඉතින් ප්‍රතිඵලය උදේ වෙද්දී ඔයා ඉන්නේ දැඩි කාංසාවෙන් සහ නොසන්සුන් බවකි. ඉතින් ඔයා දන්නවද ඒකට වතුර වීදුරුවක් වගේම නිින්දට පෙර ඇඟ සෝද ගන්න පුළුවන්. මේ හින්දා ඔයාගේ මොලේ මේ ගින්න නිවා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා තද රාත්‍රියේ මේ රස්නේ ගැන නොසලකා හැරියොත් හෙට ඔයා අවදි වෙන්නේ. ඔයා පාලනයකින් තොර චිත්ත වේගී බෝම්බයක් විදිහට. ඉතින් මෙතනින් ගැලවෙන එක ඔයාගේ සතු වගකීම. එහෙනම් ඒකට ඔයාගේ මනස සිසිල්ව තියාගන්න ඕනේ. මේ ගැන සම්පූර්ණ විස්තරය මීඩියම් YouTube channel එකකින් අපි විද්‍යානුකූලව කතා කරලා තියෙනවා. ඔයා මීඩියම් YouTube channel එකට එන්නකෝ.